මේ දවස්වල වැඩිපුරම වෛරල් යන සිදුවීමක් තමයි ආමිකාරයා කියන සින්දුවක් හදලා මොකෙද්ද ඒක අන්තර්ජාලයට දාලා ඒකට හැමෝම TikTok හදලා දානවා. මතක තියාගනින් මචං ආමිකාරයෝ නෑ. උන් නිසා තමයි අපි අද පණ පිටින් ජීවත් වෙන්නේ. උන්ගේ ජීවිත පූජා කරලා තමයි අපි අද මෙහෙම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. ආමිකාරයෝ නෑ. රණවීරයෝ විතරයි ඉන්නේ. උන් ආමිකේ රස්සාවක් කරාට දුක් විඳලා තමයි ජීවිත කැපකිරීම කරලා තමයි මේ රට මුදවලා දීලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ මේ යුනිෆෝම් එකට අගෞරව කරන්න එපා මේ මිනිස්සු. මොකද මේ මිනිස්සු මාරම දුකක් විඳලා තමයි මේ යුනිෆෝම් එකක් ඇඳලා තියෙන්නේ. බලන්නකෝ මේ යුනිෆෝම් එකට කරලා තියෙන අගෞරවය. ආමිකාරය රණවිරුවෙක් ওই යුනිෆෝම් එකක් අඳින්න උන් කරන කැපකිරීම මේක කාටවත් තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි උන් දුක් විඳලා තමයි ඕක අඳින්නේ. හැබැයි ඒකට නින්දාවක් කරන්න හදන්න එපා. සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන යුනිෆෝම් එකක් ඇඳගෙන ඒක ඉස්සරහට ඇවිල්ලා ආමිකාරයා කියන සින්දුවර TikTok එකක් හදලා දාන්න තරම් නිවටේක් වෙන්න එපා කවදාවත්. උන් නේවි වෙන්න පුළුවන්, පොලිස් වෙන්න පුළුවන්, යුද හමුදා වෙන්න පුළුවන්, සිවිල් ආරක්ෂක බලකාය වෙන්න පුළුවන්. ඩ්‍රාමා ආරක්ෂක වෙන්න පුළුවන්. හැබැයි උන් මොකේ ඉඳලා කෝකේ හිටියත් උන් කළා තියෙන ලොකු සේවයක්. හැබැයි ඔය කියන 4-5 ගොල්ලම හින්ද තමයි අපි මේ පණ රැකගෙන ජීවත් වෙලා ඉන්නේ. මේ ලෝකේ අපි පය ගහලා ජීවත් වෙන්නේ උන් ජීවිත පූජා කරපු නිසා. හැබැයි ඒ ආමිකාරයා කියන හමුදාවේ ඒ යුද හමුදාවට අගෞරවය කරන්න එපා. රණවිරුවෝ. මොකද S2 දන් දීලා තියෙනවා, මේ ශරීරයේ දන් දීලා තියෙනවා, කකුල් දන් දීලා තියෙනවා, අතපය දන් දීලා තියෙනවා. හැබැයි උන් විඳන තියෙන ජීවිතේ වේදනාව ඒකේ දන්නේ ඒ මිනිස්සු විතරයි. සමහරක් අය ඉන්නවා මේ රෝහල් වල තවමත් උන්ට නැගිට ගන්න විදිහක් නැහැ. ආමිකාරය සමහරක් අය ඉන්න උන්ට කතා කරගන්න විදිහක් නැහැ. සමහරක් අය ඉන්න වැස් දෙකම පේන්නේ නැහැ. හැබැයි ඒ මිනිස්සු අබ්බගාතයෝ වෙලා උන්ට කතා කරගන්න විදිහක් නැහැ. හැබැයි ජීවිත කැපකිරීමක් කරපු නිසා තමයි අද එහෙම තත්ත්වයකට උදා වෙලා තියෙන්නේ. රට රැක ගන්න කියලා ඇවිල්ලා ඉන්නේ උදවියට මෙහෙම අගෞරවය කරන්න එපා කවදාවත්. මොකද අගෞරවය කරලා ඔබ ලබා ගන්නේ මොකද්ද? TikTok එකක් දැක්ක පරියට ඒක වෛරල් යන පරියට ජීවිතේ කවදාවත් එහෙම හිතලවත් TikTok එකක් කරන්න හදන්න එපා. පව් ආමිකාරයෝ නෑ, රණවිරුවෝ විතරයි ඉන්නේ. බලන්නකෝ ලංකාවේ කී දෙනෙකුට සමහර තැන්වල යුද අපරාධ කියලා දේවල් එනවද? උන් කරලා තියෙන කැපකිරීම ඒක ඒ මිනිස්සු විතරයි දන්නේ. මේ රට වෙනුවෙන් තමයි මේ මිනිස්සුયો කැපකිරීමක් කරලා තියෙන්නේ. රට වෙනුවෙන් තමයි ජීවිත පූජා කරලා තියෙන්නේ. හැබැයි මේ මිනිස්සුયો 2.50ට දාන්න හදන්න එපා කවදාවත්. 2.50ට කතා කරන්න හදන්නත් එපා කවදාවත්. මොකද උන් රට වෙනුවෙන් ජීවිත පූජා කරලා තමයි මේ ලෝකෙට තවත් කෙනෙකුට ජීවත් වීමේ අයිතිය උදා කරලා දීලා තියෙන්නේ. සමහරක් උන් TikTok හදනවා, ඒක පොළු කැලුත් අතේ තියාගෙන ඒක TikTok එකක් හදනවා. කවදාවත් ඒකට නින්දාවක් කරන්න හදන්න එපා. මොකද කියනවා නම් උන් කරලා තියෙන කැපකිරීම සමහරක් වෙලාවට වචන වලටවත් ඒක සීමා කරන්න බෑ. මොකද සමහරක් අම්මලා තාත්තලා තවමත් අඬනවා. තමන්ගේ දරුවා ගෙදර ඇවිල්ලා නැහැ. පළවෙනි නිවාඩුවේ ගිහිල්ලා තවම ගෙදර ඇවිල්ලා නැති දරුවෝ ඉන්නවා. හැබැයි අම්මා තාත්තා මාර විදිහට වේදනාවක් විඳිනවා. තමන්ගේ දරුවා තවම දැක්කේ නැහැ කියලා. කොච්චර ඇස් වලට කඳුලක් එනවද? හැබැයි ආමිකාරයා කියන ඒ නිවටයෝ විසින් ඒ විදිහට TikTok එකක් හදලා මේක වෛරල් කරලා දැම්මට පස්සේ ඒකට අපේමුත් ගිහිල්ලා ආමිකාරයා කියලා වීඩියෝ හදලා දානවා. පව් නේද? මොකද මචං කවදාවත් ඒ විදිහට හිතන්නවත් එපා. මොකද උන් තමයි මේ ලෝකේ මිහිපිටු දෙවිවරු. උන් තමයි මේ ලෝකේ වැඩිපුර ආදරය කරන්න ඕනි දෙවිවරු. මොකද උන් තමයි මේ රටට ජීවිතේ ගෙනල්ලා දුන්නේ. හැබැයි
එදා ඒ කියන මිනිස්සු අවසාන කියන වචනේ එදා මේ මිනිස්සු අද හිටියානම් අදත් මිනිස්සු කී දෙනෙක් බස්වල මැරෙනවද? අදත් මිනිස්සු කී දෙනෙක් තැන් තැන් වල ඝාතනය වෙනවද? අදත් මිනිස්සුන්ට කී දෙනෙකුට බෝම්බ සමහර තැන් වල පිපිරෙනවද? හැබැයි මේ සියලුම දේවල් නැති කළ දුන්නේ ওই රණවිරු කියන මිනිස්සු. හැබැයි මේ මිනිස්සුන්ට අර 2.50ට දාලා කතා කරන්න එපා කවදාවත්. 2.50ට දාලා කතා කරාට පස්සේ උඹලා TikTok එකක් හදලා ඉවර වෙලා TikTok එක වෛරල් කරගන්න ඕන නිසා ආමිකාරයා කියලා මේ මිනිස්සුන්ට කවදාවත් නිග්‍රහයක් කරන්න එපා. නිවටයෝ කරන්න එපා. උන් විඳින වේදනාව උන් විතරයි දන්නේ. සමහරක් එවුන් ඉන්නවා ඒක නිකන් විහිළුවට අරගෙන. කවදාවත් විහිළුවට ගන්න එපා මුන්ව. මුන් විහිළුවට අරගෙන මුන් ආතල්යකට කරගන්න හදන්න එපා. ආතල්යක් ගනින් වෙනම ගිහිල්ලා. මොකද ආමිකාරයෝ කියන එකේ සමහරක් අර්ථේ සමහරක් උන් දන්නේ නැහැ. යුද හමුදා සොල්දාදුවෙක් සමහරක් වෙලාවට උන් කරන කැපකිරීම සමහරක් උන්ට තේරෙන්නේ නැහැ. ගුවන් හමුදා සොල්දාදුවෙක් උන් කරන කැපකිරීම වලට තේරෙන්නේ නැහැ. උඩ ඉඳන් පැනලා ඒක බිමට Tamanට වෙනත් කෙනෙකුට පෙන්වන්නේ Tamanගේ කැපකිරීම, Tamanගේ අභිමානය පෙන්වන්නේ. හැබැයි උන්ගේ ජීවිතය ගැනවත් උන් වටිනාකමක් උන් දන්නේ නැහැ. මොකද මේක රට වෙනුවෙන් උන් සේවයක් කරන්නේ. ඒක රට වෙනුවෙන් සේවයක් කරන එවුන්ට අපේ උන් කරන වැඩේ නින්දාවක්, අගෞරවයක් කරනවා. කවදාවත් එහෙම කරන්න එපා රණවිරුවෙකුට. රණවිරුවෙකුට ආදරය කරපන්. මේ ලෝකේ උන් තමයි හැම දෙයකටම ජීවිතේ පූජා කරලා දෙන්නේ. ගම් වතුරක් ගැලුවොත් එහෙම උන් තමයි හැමතැනටම යන්නේ. උන් තමයි උඹලව බේරගන්න ඉන්නේ. ඒක උන්ව 2.50ට දාන්න එපා කවදාවත්. 2.50ට දාලා කවදාවත් උඹලා TikTok එක වෛරල් කරගත්තා කියලා ලක්ෂයක් දෙකක් තුනක් වෛරල් කරගත්තා කියලා වැඩක් නැහැ. උන්ව 2.50ට දාලා මම වැඩිපුර උඹලට මේක කියන්න ඕනි වෙලා තිබුණේ මෙහෙම දේවල් කරන්න එපා කියලා. කරන්න එපා කියන්නේ හේතුවක් තියෙනවා. මොකද දශක 3ක් පුරා පැවති කුරිරි යුද්ධයේදී ජීවිතේ පුද කරලා ඔවුන් තමයි මේ රට බේරගත්තේ. ඔවුන් තමයි මේ ලෝකෙට එළිය ගෙනල්ලා දුන්නේ. හැබැයි උන්ව අර පැත්තකට දාලා උන්ව කොන් කරලා ඒ මිනිස්සුන්ට කවදාවත් නින්දාවක් උදා කරන්න හදන්න එපා. මේක දැක්ක සැනින් මට වීඩියෝ කරන්න හිතුණා. හැබැයි මට කරන්න දෙපාරක් තුන්පාරක් මම කල්පනා කළා තමයි මේ ගැන මම වීඩියෝ කරන්නේ. උඹලත් දෙපාරක් තුන්පාරක් හිතපන්. මේ ගැන මොකද්ද කියන්නේ සමාජයට? සමාජයට යම්කිසි පණිවිඩයක් දෙන්න තියෙනවා නම් අනිවාර්යෙන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. මම කැලුම් ටීවී ඇත්ත කතා කරන තැන ඇත්ත කතා කරන්න ඕනි කියලා හිතුණු නිසා තමයි මම මේ කතා කරන්නේ. ජය වේවා.